පටන් ගන්න සුදර්ම. බොහොම අලංකාරයි. දැන් ඉස්සරට වැඩිය හුඟක් හොඳයි සුදර්ම. මං හිතුවා තනියෙන් මම පුරුදු වෙනට වඩා සුදු මාමගේ වයලින් එකත් එක්ක පුරුදු වුණොත් හොඳයි කියලා. පුඩේ උන් හරි ආසයි ලස්සනට තාලෙට කව කියනවා අහන්න. ඔව්. සුදර්මගේ ඔය මොන්ටිසෝරිකේ ළමින්ට සින්දු ගන්නකොට වයලින් එකත් පොඩ්ඩක් පාවිච්චි කරන්න. අපරාධේ. මට සුදු මාමට කියලා වයලින් එක පුරුදු වෙන්නත් තිබුණා. දැන් උනත් තරක්කු නෑ. ඔයාට වෙලා තියෙනවා නම් මට පුළුවන් නිවාඩු දවසල උගන්නන්න ටිකක්. ඇත්තම තමයි. මොන්ටිසෝරි උගන්නනකොට මොකක් හරි සංගීත භාණ්ඩයක් පුරුදු වෙලා තිබුණොත් හරිම ප්‍රයෝජනයි. ඔව්. සුමානේ දවස්වල මොන්ටිසෝරි උගන්නලා නිවාඩු දවස්වල වයලින් ගහන්න. ගෙදර වැඩ බදා ගන්න අහින්න ඕනේ මම. ඔන්න අම්මට කේන්ති ගිහිල්ලා. අපි නිකන් ඉදුන් සුදු මාමේ. 16ක් කට හොඳයි මියුසික් ටිකක් ඉගෙන ගන්න එක. එතකොට ඔය කේන්ති යන එකට යන අතර වේවි. ඔන්න නන්දනී ඉන්නේ. උදේට වැඩට යනවා. හවසට ගෙදර. නිවාඩු දවස් වලට ඕවර් ටයිම් කරනවා. එයා දෑවැද්ද එක්කව කරනවා. යහම බලන්න ටිකක්. හරි. මේ ටික ආ. Show me. Berarti apa udah? මොකද අර තනියම? කො වැඩ කරන මිනිස්සු? උන්ටද නිවාඩු? තනියම මැසිම ගලවගෙන දඟලන්න නැතුව නරකට බාස් කෙනෙකුට කියලා හැදෙව්වා නම්. එක එකාට දෙන්න සල්ලි මල්ලක නැහැ. මේ ප්‍රෙස් එක විකුණපු එකාට හැන ගහන්න. ඌ යාළුවෙක් නෙවෙයි මාරෙක්. අවුරුදු 5ක් වැඩ ගන්න පුළුවන් කියලා දීලා තියෙන යකඩ කොටකුයි ඊයන් කොටකුයි විතරයි. මේකත් බෙල්ල බැඳගෙන මූදේ පයින්ද කියලාද මට දැන් කියන්නේ? මූදේ පයින්ද කියන්නේ නෙවෙයි මං ආවේ. අන්න අරයා කාඩට වෙලා බැනලා ගියා. තව අවුරුද්දක කුලී ගෙවන්නලු එහෙම නැත්නම් වෙන ගයක් හොයාගෙන යන්නලු. මාසෙට 1500 ගානේ අවුරුද්දකට 18000ක් කොහෙන් හොයන්නද? ඕන දෙයකින් හොයා ගන්නවා. මට කිසිම මොනක් නැහැ ගෙවලට සල්ලි ගෙවන්න. ගිය පාරත් ඇඩ්වාන්ස් එකට 18000ක් දුන්නේ මම එකතු කරගත්ත සල්ලි වලින්. ඒව බලා ගන්නවා අම්මලා දූලා. හැම එකටම අපේ අම්මට දොස් කියන්න එපානේ. හොඳයි මං අම්මට දොස් කියන්නේ නැතුව ඩල්සිනෝනට දොස් කියන්නම්කෝ. එකම ගේ දూరు දෙන්නට දෑවැද්දට දෙන්න පොරොන්දුනේ ඔය ඩල්සිනෝන නෙමෙයි නං අපේ අම්මා. ඈ? තමුසට ගේ දෙන්නම් කියලා පොරොන්දු වෙලා තමුසෝයි මාවයි කසාද බැන්දෙව්වා. සුධර්මට ගේ දෙන්නම් කියලා පොරොන්දු වෙලා සුධර්මවයි සුමනේවයි කසාද බැන්දෙව්වා. අන්තිමට තමුසේ රණ්ඩු වෙලා පඬිතයා වගේ ගියා තැරලා දාලා මාවයි දුවයි අරගෙන කුලීකයකට ගියා. දැන් ගෙවල් කුලීක වන්න බෑ කියලා නරුදුරු ගෑවට මං පලිද.
මං එහෙම කරේ අපේ පවුල පරිස්සම් කරන්න. ඔයා අම්මයි සුදු මාමයි සුධර්මයි එක රණ්ඩු කරපු හැටියට මං වෙන මොනවා කරන්නද? ගෙවල් වලට ඇඩ්වාන්ස් බඳින්නවත් කුලී ගෙවන්නත් සල්ලි නම් මන් ළඟ නැහැ. තමසේ ඕන පුදයක් ගහ ගන්නවා. මම මේකේ මේස කැලලක් උඩට වෙලා පුදිය ගන්න. අපි දෙන්න දෙපැත්තට වුණාම මේ ළමයාට මොකද්ද වෙන්නේ? අපි හැම දෙයක්ම කරන්නේ මේ ළමයා වෙනුවෙන් නේද? දරුවෝ බාර අම්මලාට. ඔව් දරුවෝ බාර අම්මලාට. තාත්තලාට බාර රේස් කොලේ. අසේ කරියට වැඩ කෙරුවොත් නම් ඒ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඒ තාට ඔහම කියන එකක් නැහැ. අදිනන පොරන්දුනේ 40න්. ඔය ඇති. තව 10ක් දෙන්න. ඔය ඇති. යනකොට තව හයර් එකක් වදී. වදී. අම්මේ පොඩ්ඩක් යමුද ඇතුළට? සුධර්ම පුංචාම තනියම වැඩ වගේ. කාලෙකට පස්සේ මොකද අම්මලා දුවලා මේ පැත්තේ? උඹලා ගිය සැරේ මේ ගෙදරින් පිට වෙලා යනකොට මම දැනගත්තා උඹලා ආපහු ආයෙමත් මෙහාට එයි කියලා. උඹලා හැමදාම කරන්නේ ඒකනේ. යනවයි එනවයි. ඩයස්ට එක රස්සාවක් කරන්න පුළුවන් ටික කාලයක් වගේ එක තැනක ඉන්නත් පුළුවන් ටික කාලයක්. අපිට ඕන එකක් කරගන්න කියලා එයාලා ඇස්ති අච්චු කාන්තෝරේ පදිංචි වෙන්න. ඉතින් අය උඹලත් එතන පදිංචි වෙන්න යන්නේ නැත්තේ. මට පුළුවන් අච්චු කාන්තෝරේ පදිංචි වෙන්න. ඊටත් ගෑන් ළමෙක් එක්ක. කොහොම හරි ගෑණි මිනිහයි ළමයිනුයි ඉන්න ඕන එක තැනක. නැත්තම් ඒක පවුලක් වෙන්න කොහොමද? අච්චු කාන්තෝරේ ඉන්න බැරි නම් බස් හෝල්ට් එකක හරි හිටපල්ලා එකට. එකට ඉන්නවා නම් ඉතින් ඉන්න තියෙන්නේ මෙහෙ විතරයි. අනේ මන් දන්නේ. කොහොම හරි උඹලා ඉන්න ඕන එකට. අන්න ඒක හොඳට හිතේ තියාගන්න. අපි මෙහාට එනවට අම්මා කැමති නැද්ද? මගේ අකමැත්තක් නැහැ. ඇයි මෙහෙ නැතුව උඹලට යන්න වෙන කොහෙවත් තියෙනවද? අපිට මෙහෙ තියෙන අයිතියට තාම කිසි දෙයක් වෙලා නැහැ. ඩයස් හැමතිස්සෙම මතක් කරන්නේ ඒ කාලේ අම්මා දීපු පොරොන්දුව ගැන. මුලටම මේකේ මට දෙනවා කිව්වා. ඊට පස්සේ අම්මා සුධර්මට පොරොන්දු වුණා. හරි නම් මේ ගේ අයිති අපට. අයිති වාසකම් නම් කවුරුත් කතා කරයි. යුතුයකම් තමයි බල්ලට ගිහිල්ලා තියෙන්නේ. අම්මා එහෙම කියන්නේ මොනවද අපි ඉෂ්ට නොකරපු යුතුයකම්?